ඒ බයික් එකේ රෝද දෙකේ දෙපැත්තට ගිහලා කකුල් හතරට ගැටලා කොල්ලගේ. හිතන්නකො කොහොම ඇක්සිඩන්ට් එකක්ද කියලා. වෙන්න ඇති ඉතින් ඔච්චර වේගෙන් ගියම් කෑලිවත් දැන් ඒ බයික් ගත්තාම මෝඩයක් වගේ යන්නේ පාරවල් වල. කෑලිවත් ඉතුරු වෙයි ඔය ගානට ගියාම. අස්සෝ. කාගේද කෑලි නැත්තේ? නෑ මෙයා අඳුරන යාළුවෙක් ගෙලු. ඒ මොනවද වෙලා තියෙන්නේ? ඇක්සිඩන්ට් එකක්. බයික් එක. ලයිට් කනුව කොහෙද ලයිට් කනුව ගිහිල්ලා හැපිලා එතන ඒ ලයිට් කණුවත් එබිලා. මම හිතන්නේ හෙල්මට් එක ගරිච්චනවා. ඕ ඉතින් කරුම තමයි. කරුම නෙමෙයි යන්නේ මෝඩෙක් වගේ ගියාම ඉතින් හැපිලා උම වෙන්නේ නැතේ. ඉතින් මෝඩෙක් වගේ වේගෙන් ගිහලා හැප්පෙන්නේ නැත් ඕක ඉතින් කරුමේ තමයි. කරුමේ. ඕවා ඉතින් හදන්න බෑ කරුම. ගෙනාවු දේවල් තමයි මිනිස්සු. 1 hour later. ආපෝ කරුමේ තමයි. කරුමනේ මේ යනේ මම මුඩි ඇල්ලලා තිබ්බා. ඒකයි. ඉතින් ඔය වතුර හැලෙන්න ඉතින් කරුමේ තමයි. අයියෝ වැඩක් නැහැ කියලා කරුම ඕවා ඉතින් හදන්න බෑ කරුම. පිස්සු බං උඹට නම් කරුමේ මොන කරුමයක්ද බා? 2 hours later. හරිනේ ඉතින් කරුමේ තමයි. අයියෝ මොනා කරන්නද? ඕවා ඉතින් කරුමේ තමයි. හරිනේ. 3 hours later. කරුමේ තමයි. නැත්තම් ඉතින් ෆෝන් එක උඩ දැම්මහම වැටෙන්නේ නෑනේ නේ. කරුමේ තමයි.